ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ මුහුදත් කළුපුත් තෙත්බිම් පරිසර පද්ධතිත් එකට එකතු වෙන අපූර්ව භූමියක් තිබෙනවා. කුරුල්ලන් දහස් ගණනක් එකවර දැකගත හැකි විවිධ සතුන්ට නිවහනක් වෙන කලපු වැලිකඳු සහ වියලි කලාපීය වනාන්තර වලින් සමන්විත මේ අපූර්ව පරිසර පද්ධතිය තමයි බුන්දල ජාතික වනෝද්‍යානය. ඒත් බුන්දල කියන්නේ නිකම්ම වනෝද්‍යානයක් නෙවෙයි. මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම වැදගත් තෙත්බිම් පරිසර පද්ධතියක් ලෙස සැලකිය හැකි සුවිශේෂී භූමියක්. අද අපි නොලේජ් හබ් තුළින් කතා කරන්න යන්නේ මේ අපූර්ව බුන්දල ජාතික වනෝද්‍යානය ගැනයි. දැන් අපි කතා කරමු බුන්දල පිහිටා තිබෙන්නේ කොහෙද කියලා. බුන්දල ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුද තීරයේ හම්බන්තොට සිට කිරිඳිව දක්වා ප්‍රදේශය ආශ්‍රිතවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නගරයට උතුරු දෙසින් පිහිටා ඇති බුන්දලට දකුණු දෙසින් යාල ජාතික උද්‍යානයත් බටහිරින් හම්බන්තොට බුන්දල මාර්ගයත් නැගෙනහිරින් කිරිඳි ඔයත් මායිම් වෙනවා. මෙම විශාල පරිසර පද්ධතිය හෙක්ටයාර් 6216ක් පමණ වූ භූමි ප්‍රමාණයක් පුරා පැතිරී පවතිනවා. අපි ඊගාවට යමු බුන්දල භූගෝලීය විවිධත්වය ගැන කතා කරන්න. බුන්දල ජාතික වනෝද්‍යානයේ විශේෂත්වය තමයි එකම ප්‍රදේශයක් තුළ විවිධ භූගෝලීය පරිසරයන් කිහිපයක් දැකගත හැකිවීම. ප්‍රධාන වශයෙන් මේ කලාප තුනක් හඳුනාගත හැකියි. පළමුවැන්න වෙරළ තීරය සහ වැලිකඳු සහිත ප්‍රදේශය. දෙවැන්න කලපු හා බාහිර වෙරළ තැනිතලා කලාපය. තුන්වැන්න අභ්‍යන්තර වෙරළ කලාපය. මේ විවිධ පරිසරයන් එකට එක්වීම නිසා බුන්දල විවිධ සත්ව හා ශාක විශේෂ සඳහා ඉතාමත් සුදුසු වාසස්ථානයක් බවට පත්වෙලා තිබෙනවා. බුන්දල ඇති කලපු සහ වෙරළ තැනිතලා ප්‍රදේශය විශේෂ වැදගත්කමක් දරනවා. මේ ප්‍රධාන කලපු අතර මහලේවාය කලපුව, කොහලංකල කලපුව, මලල කලපුව, ඇඹිලිකල කලපුව සහ බුන්දල ලේවාය කලපුව දැකගත හැකියි. මෙවැනි ජලජ පරිසරයන් තමයි විශාල පක්ෂී සංඛ්‍යාවකට ආහාර ජලය සහ ආරක්ෂිත වාසස්ථාන ලබා දෙන්නේ. ඒ නිසාම බුන්දල කියන්නේ කුරුල්ලන්ට අතිශය වැදගත් භූමියක්. දැන් අපි කතා කරමු බුන්දල ශාකලෝකය ගැන. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වියලි කලාපයට අයත් ප්‍රදේශයක් නිසා බුන්දලේ ශාකලෝකයත් වියලි දේශගුණයට හොඳින් අනුවර්තනය වී තිබෙනවා. බුන්දල ප්‍රදේශයේ සිදුකර ඇති අධ්‍යයනවලදී පවුල් 47කට අයත් ශාක විශේෂ 90ක් පමණ වාර්තා වී තිබෙනවා. ඒ අතර කුෂ්ටීය ගස් වර්ග, පැලෑටි, ආරෝහක ශාක සහ පඳුරු ශාක විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. මෙහි දැකගත හැකි ගස් අතර පළු, ගන්සූරිය, බුරුත සහ දිවුල් වැනි ශාකත් තිබෙනවා. පැලෑටි අතර නීරමුල්ලිය, මුඩුමහන, මදුරුතලා සහ හෙළමල් වැනි ශාක දැකගත හැකියි. ඒ වාගේම ආරෝහක ශාක අතර ආරෝහණ සහ හාතවාරිය වැනි ශාකත් හඳුනාගත හැකියි. බුන්දල ශාක අතරින් විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ වියලි තත්වයට ඔරොත්තු දෙන පඳුරු ශාක බහුල වීමයි. නමුත් බුන්දල ජාතික වනෝද්‍යානය වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ එකම හේතුවක් නිසා. ඒ තමයි කුරුල්ලන්. බුන්දල ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම කුරුළු වාසස්ථාන අතරින් එකක්. මෙහිදී ශ්‍රී ලංකාවේ ජීවත්වන බොහෝ නේවාසික ජලජ පක්ෂීන් දැකගත හැකි අතර ඇතැම් කාලවලදී පක්ෂීන් 20000කට වැඩි සංඛ්‍යාවක් මෙහි නිරීක්ෂණය කළ හැකි බව සඳහන් වෙනවා. ඒ අතර දේශීය පක්ෂීන් පමණක් නොව දුර ඈත රටවලින් පැමිණෙන සංචාරක පක්ෂීන්ද විශාල ප්‍රමාණයක් සිටිනවා. සංචාරක පක්ෂීන් අතර දුර්ලභ විශේෂද දැකගත හැකිවීම බුන්දල තව විශේෂත්වයක්. අපි ඊළඟට කතා කරමු බුන්දල තුළ දක්නට ලැබෙන ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන් ගැන. බුන්දල තුළ දැකගත හැකි ආවේනික පක්ෂීන් අතර වලිකුකුලා විශේෂ ස්ථානයක් ගන්නවා. ඒ වාගේම ජාත්‍යන්තර වශයෙන් සංරක්ෂණ අවධානයට ලක්ව ඇති පක්ෂී විශේෂද මෙහි දැකගත හැකියි. පැස්තුඩුවා සහ දම්සිලුටු දෑතුඩුවා වැනි පක්ෂීන් ඒ අතරට ඇතුළත් වෙනවා. ලංකාවේ විශාලතම පක්ෂියා වන
බහුරු මානාවා වැනි පක්ෂීන්ද ඉතා දුර්ලභ පක්ෂියෙකු ලෙස සැලකෙන අලිමානාවා වැනි පක්ෂීන්ද බුන්දලදී දැකගත හැකිය. බුන්දල සංචාරක පක්ෂීන්ගේ නැවතුම් පොලක් ලෙස ඉතාමත් ප්‍රසිද්ධයි. බුන්දල කියන්නේ කුරුල්ලන්ට ආහාර ගන්න තැනක් විතරක් නෙවෙයි. එය ඔවුන්ගේ පෝෂක භූමියක්, ලැබුම් භූමියක්, ආරක්ෂිත භූමියක් සහ අභිජනන භූමියක් ලෙස වැදගත්. විශේෂයෙන්ම වසරේ ඇතැම් කාලවලදී දුර රටවලින් පැමිණෙන සංචාරක පක්ෂීන්ට බුන්දල ආරක්ෂිත නවාතැනක් බවට පත්වෙනවා. ඒ නිසා බුන්දල කියන්නේ ශ්‍රී ලංකාවේ පක්ෂීන්ට පමණක් නොව ජාත්‍යන්තර සංක්‍රමික පක්ෂීන්ටත් වැදගත් භූමියක්. බුන්දල වැදගත් වෙන්නේ කුරුල්ලන්ට විතරක්ද? නැහැ. කුරුල්ලන් නිසා ප්‍රසිද්ධ වුණත් බුන්දල සත්ත්ව ලෝකයට ඊට වඩා විශාලයි. මෙහි නේවාසිකව අලි 30ක් පමණ සිටින බව වාර්තා වෙනවා. ඒ වගේම දිවියා, ගෝනා වැනි විවිධ ශීරපායි සතුන්ද මෙහි පරිසර පද්ධතියේ කොටසක්. බුන්දල ජලාශිත ප්‍රදේශවල විවිධ උරග විශේෂණ දැකගත හැකියි. ඒ අතර ශ්‍රී ලංකාවේ විශාලතම උරගයා වන කිඹුලා විශේෂ වැදගත්කමක් ගන්නවා. බුන්දල මුහුදු කැස්බෑවන්ටත් අයිති භූමියක්. බුන්දලට අයත් මුහුදු තීරයේ තවත් වැදගත් හේතුවක් වන්නේ මේ නිසයි. ශ්‍රී ලංකාවේ වාර්තා වෙන මුහුදු කැස්බෑ විශේෂ අතරින් විශේෂ 3ක් පමණ මෙම ප්‍රදේශයේ ආශ්‍රිත මුහුදු තීරයේදී දැකගත හැකි බව සඳහන් වෙනවා. ඒ නිසා බුන්දල වටිනකම ගොඩබිමට පමණක් සීමා වෙන්නේ නැහැ. මුහුද, වෙරළ, කලපු සහ ගොඩබිම මේ සියල්ල එකිනෙකට සම්බන්ධ වූ විශාල පරිසර පද්ධතියක් තමයි මෙහි තියෙන්නේ. ඇයි බුන්දල මෙතරම් වැදගත්? බුන්දලේ වටිනාකම තීරණය කරන්නේ එහි සතුන් සහ ශාක පමණක් නෙවෙයි. ජෛව විවිධත්වයේ ඓතිහාසික වටිනකම, සංස්කෘතික වටිනකම, විද්‍යාත්මක වැදගත්කම සහ එහි ඇති අද්විතීය පරිසර පද්ධතිය යන සියල්ලම බුන්දල වටිනාකම තවත් ඉහළ නංවනවා. සුනාමියෙන් පස්සේ අපිට ලැබුණු පාඩමක් තමයි බුන්දල වැනි වෙරළාශ්‍රිත පරිසර පද්ධතිවල වැදගත්කම. අපට තවත් පැහැදිලිව දැනුනේ 2004 සුනාමි ව්‍යසනයත් සමගයි. බුන්දල කියන්නේ කුරුල්ලන් දහස් ගණනක් එකතු වෙන ස්ථානයක් පමණක් නෙවෙයි. එය කලපු සහ මුහුද එකට හමුවන භූමියක්. වියලි කලාපීය ශාක ජීවත් වන නිවහනක්. අලි, දිවියන්, ගෝනුන්, කිඹුලන් සහ කැස්බෑවන් වැනි සතුන්ගේ වාසස්ථානයක්. දුර රටවලින් පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ ආරක්ෂිත නැවතුම් පොළක්. ඒ වාගේම ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමයේ ඉතාමත් වටිනා කොටසක්. අපි අද බුන්දල වැනි පරිසර පද්ධති රැකගත්තොත් හෙට දවසේ මේ සුන්දරත්වය අපේ දරුවන්ටත් දැකගන්න පුළුවන් වේවි. මතක තියාගන්න, අපි පරිසරය රැකගත්තොත් පරිසරයත් අපිව රකින්නවා. මේ වගේ ශ්‍රී ලංකාවේ අපූර්ව ස්ථාන, සබාදහමේ රහස් සහ දැනුම ගෙන එන තවත් වීඩියෝ සඳහා නොලෙජ් හබ් සමග දිගටම රැඳී සිටින්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. නොලෙජ් හබ් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.